සුළු දෙයක් තියෙන රියැක්ටිව් ඔඩියෝ ස්පෙක්ට්‍රම් වේව්ෆෝම් එකක් හදාගන්න මේ ඉෆෙක්ට් එක දාගන්න අපි ඉස්සර අලුත් කම්පෝසිෂන් එකක් හදාගමු ඔඩියෝ ස්පෙක්ට්‍රම් කියලා. මෙතන height and width දීලා දෙනවා. ඕකේ දෙන්න තියෙනවා. ඊට පස්සේ ඔයගේ ඔඩියෝ ෆයිල් එක අද ගන්න ඕනේ මෙතනට. අදලා දාගත්තා ප්‍රොජෙක්ට් එක ඇතුළේ. ඊට පස්සේ ටයිම්ලයින් එකට ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉස්සලාම solid layer එකක් හදා ගන්න ඕනේ. new ගියා solid ගිහිල්ලා මෙතන පාට ලොකුටම වැදගත් නැහැ. පාටක් වගේ කැමති පාටක් තියලා ඕකේ දීලා red solid one නම තිබ්බ ඕකේ දුන්නා. ඊට පස්සේ මෙයා මතක් කරලා මෙහෙම උඩින් තියාගන්න ඕනේ. ඊට පස්සේ මම පොඩ්ඩක් ලං කරගත්තා. ඔයා කරන්න ඕනේ ඊළඟට මම මුලින්ම පෙන්නන්නම් effects ගිහිල්ලා audio spectrum කියලා දෙන effect එක. මේක ඇදලා දාගන්න ඕනේ ඔයාගේ solid layer එකට. දැන් මම ගාමර පේන්නේ ඒක කැපිලා ගියා අතට. ඊට පස්සේ ඔයා audio layer එකට ගිහිල්ලා මෙතන ඔයාගේ MP3 එකේ තියෙන layer එක select කරගන්න. ඒතර ඒ දෙක දැන් sync වෙලා තියෙනවා. ඔයාලා පේන්නේ මේක play කරොත් I'm 73 years old. මේක දැන් වැඩ කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන effects set එකෙන් ඔයාලා මාරු කරගන්න පුළුවන්. මේකේ ඔයාලා height එක වැඩි කරගන්න පුළුවන් මේකේ. I'm 73 years bounce වෙනවා. තව අපි වැඩ කරගමු. old. ඊට පස්සේ මෙතන frequency band එක වැඩි කරලා අපිට ඒකේ නිකන් girth එක වගේ වැඩි කරගන්න පුළුවන්. 73. තව thickness එක තියෙනවා මෙතන. thickness එක වැඩි කරන්න softness. ඊට පස්සේ පාට මාරු කරන්න මෙතන inside color outside color කියලා දෙයක් තියෙනවා. ඒකෙන් ඔයාලා ඕන පාටක් දාගන්න පුළුවන් මෙහෙම ඇත්තට. මේක දැන් මම කොළ පාට කරා. I'm 73 years old and I'm about to tell you something that might upset you. ඔස්ස තමයි තියෙන අයිතියවත් එක්කත් ඔයා සල්ලම් කරලා බලන්න පුළුවන්. කොහොම තමයි reactive audio spectrum waveform effect එක හදාගන්නේ After Effects අතුලදී. ඔයා මොකද ටැග් ගාලා ගත්තා නම් අපි subscribe එකක් දාලා support එක දෙන්න. ජය වේවා.